හෙලෝ 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 කොයිද යන්නේ? සර් මම ගෙදර යන ගමන්. මොනවද මේ? ස්වභාවික මල්. ඇයි මේ මල් වලින් මොනවද කරන්නේ? මම සර් සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ මුදල් වැය කරලා ගොඩක් ආයාසයක් දරලා දැන් වෙලා පාන්දර හදන පැල දිනවනේ. පාන්දර 12ට ළඟයිනේ දැන්. මේ රැය වෙනකම් මොනවද කරන්නේ? ඔව් සර්. මේ වගේ වෙලාවට සර් ගොඩක් නිෂ්කලංක පරිසරයක් තියෙන්නේ. හරි. එතකොට සර් මේ අර දවල් තියෙන හරකස පරිසරයෙන් මිදලා නිෂ්කලංක පරිසරයක් තුළ සර් ලස්සන දේවල් බලන්න පුළුවන්, දකින්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා සර්. ඒ හින්දා මම මේ වෙලාව තමයි තෝරගන්නේ මේ වගේ දේවල්. වයස කීයද? මට සර් දැන් අවුරුදු 35ක් විතර වෙනවා. ගෙවල් කොහෙද? මම බත්තර මුල්ලේ මම. වයිෆ්? වයිෆුත් ඒ හරියම තමයි. ළමයි? වයිෆුයි අම්මයි ළමයි ඔක්කොම එකට ඉන්නේ. ඇයි මේ දැන් මේ තාත්තට මේ මෙහෙම යන්න වෙලා තියෙන්නේ? මොකක් හරි බිස්නස් එකක් වෙනුවෙන්ද යන්නේ? එහෙම නැත්නම් ඇයි මේ කීයක් හරි හොයාගන්නද ඔය මල් කඩන්නේ? කොහෙද වැඩ කරලා රස්සාවක් කරේ නැද්ද? මම සර් ලස්සන ෆ්ලෝරා ආයතනයේ මේ ෆ්ලවර් ඩෙකොරේෂන් කරා. කොච්චර කාලයක් කරා? එතන මම අවුරුදු 2ක් විතර සේවය කරනවා. එතනදී මට මේ අත්දැකීම් ටිකක් එකතු වෙනවා මේ ඇයි අයින් උනේ? ඇයි අයින් උනේ? අයින් වුණා කියන්නේ සර් විශේෂ හේතුවක් නෑ. මම සංගීතය හදාරනවා. සින්දුවක් කියන්න. බලාපොරොත්තු වෙන්න තෑග්ගක් දෙනවා. සින්දුවක් කියන්න. මටත් අද වෙහෙස කර දවසක් මට පේන්නේ ඔයා ඉන්නේ ඔයාගේ ලෝකෙක. ඔයා සතුටින් ඉන්න ලෝකෙක තමයි ඔයා ඉන්නේ. ඔයාව හම්බෙච්ච එක මගේ ලෝකෙ ලස්සන කරනවා කියලා පෙන්වන්න මට දෙයක් දෙන්න ඔයා ගායනේ. මම ඔයාලට දෙනවා තෑග්ගක්. රයිට්. ඔම්ම සිත පෙල්ලුන්නේ ඔබ හත් කීවේ අනවත එලසම සිටුවේ ඔමට පැමිණිද එලෙස බියවුවේ අබියවුවේ ඔමට නොදැනීමනේ අකස කීවත් මට නෑ දැනුනේ ප්‍රිය නෑ දැයින් මතක වූවේ අදුමාරයෙන් මගේ ලොව පිරුණේ අන්ලොවකට යනුවක් මැතිනේ මගේ සිහින තුලම මගේ දෙවි කෙවුනේ ඒ සිහින හතම අද බින්ද වැටුනේ ඔවැටුනේ ඔමට නොදැනීමනේ ඒකකෙන් ගිනි කූරු පෙට්ටිය පිරුණේ ගිනි කූරෙන් මාලොව ගිනි ගත්තේ අදිනා අදුම් උගුරේ සංගවුණු අමිහිරිලව මම දහගද්දා සිත තාම මට කාගේද සින්දුව? අමට බියද කාගේද සින්දුව? නියමයි. ඒවත් ඒව කියන්නේ ඔයාගේ එකක්ද ඔය? නිර්මාණ. ඔක ඔයාගේ එකක්. මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? ඒකේ ආදීනව ගැන කියන්නේ. මම කාගේවත් රැප් කියන්නේ නැහැ සර්. මගේ මේවා තමයි. හරි. වෙලාවක එන්න ඕනේ පොඩ්කාස්ට් එකක් කරන්න, ඉන්ටර්විව් එකක් කරන්න ඕනේ මාත් එක්ක. හරිද? මම නම්බරේ දෙනවා. දැන් මේ වෙලාවේ ඕනම දෙයක් කියන්න දැන් ගෙනත් දෙනවා. පාස. කිසිම දෙයක් එපා. මට ඔය මේ ඒ කියන්නේ සර් මම අතේ කීයක් තියෙනවද දැන්? අතේ සර් බෑග් එකේ බෑගේ තියෙන සර් මේ ටිෂු. පෙන්න ඒ ටිෂු තියෙන්නේ. සර් මේ මං සමහරවිට මේ වයිම එකට පාවිච්චි කරනවා සර් මේක එළියට එනකොට එහෙම මොකද්ද මේක මොකද්ද? ඒක සර් ඔය අර මේ මල් මාලයක්ද? නෑ ඕක තියෙන සර් ඔය සමහර මේ අතගන් පළතුරු අරින් මේවා දාන එකේ ඕක තියෙනවා ඕකේ තියෙනවා සව මැද මේ සිදුරක් සල්ලි හම්බ කරන්න නෙමෙයි මේ දේ කරන්නේ. මෙහෙමයි සර්. ඔයාගේ ස්ට්‍රෙස් එක යන්න. ඔව්. සහ කවුරු හරි මේ රික්වෙස්ට් එකක් කරොත් මෙහෙම දෙයක් කරන්න කියලා මම කරනවා. දවල්ට ජොබ් එකක් කරන්නේ නැහැ. දවල්ට සර් ගොඩක් වෙලාවට තනකොළ කපන වැඩ කරනවා. එහෙම නැත්නම් සර් මම ඉතින් මගේ මියුසික් වැඩ තමයි කරන්නේ සර්. ලස්සන ගමනක් යන්න තිබ්බනේ ජීවිතේ. පැහැදිලිවම. ඒ ගමන යන්න පුළුවන් කියලා මට හිතෙනවා. යනින් ගමන් ඉන්නේ සර්. ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ කියන්නේ ආදරේ පරාද වෙච්ච හැඟීමක් විතරයි සර්. ආදරේ පරාද වෙච්ච මිනිස්සෙක්ද දිනපු මිනිස්සෙක්ද? දෙපැත්තම තියෙනවා සර්. ළමයින්ට තාත්තව මතක් වෙන්නේ නැතිනේ. අනිවාර්යෙන්ම. ඉල්ලන දෙයක් දෙනවා. කියන්න මොනවද ඕනේ කියලා. රැප් එකට දෙනවා ඔයාලට මම ටැග් එකක් දාපු රැප් එකට. ඔහොම ඉන්න මම බැංකුවට ගිහින් එන්න. ඔහොම ඉන්න. අපරද දෙන්න. හරිද? සර් මේ මම සර්ට පොඩි දෙයක් කියන්න හිටියේ සර්. කියන්න. සර් ඔය පිටරට සර් මේ දැන් රැප් හිප් හොප් කියන්නේ සමා වෙන්න. හරි කියන්න. සාමාන්‍යයෙන් මේ ඒක ඇවිල්ලා ගෑන්ස්ටර් ස්ටයිල් එකක් විදිහට සලකන්නේ. ඔව්. එතකොට ඔය ආන්සර් කියන්නේ පිළිතුරු ගීත කියලා තියෙනවනේ සර්. ඔව්. එතකොට සර් කියනවා reply songs. ඔව් රයිට්. එතකොට මොකක් හරි තේමාවක් ගැන දෙන්නේ කෝක කිය යනවා මම එකක් අහනවා මහත්තයා උත්තරයක් දෙනවා නැත්නම් ඒකට අන්තිමට පොඩ අර්ජන්ස් ඔයාලට පුළුවන් දේව කරන්න. ඔව් එතකොට මේ අහන්න ඔයාට ඒ වගේ කේන්තියක් ගියාට පස්සේ ඔයාට මම කියන්නේ ටූ පැක් තුනේ ඒකයි. ඔයාට හීනයක් තිබ්බද මේ ගායකයෙක් වෙන්න? on YouTube I have my own music right. බොරු. Yes. මොකක්ද channel එක? Can you type නිශාන්ත ඉන්දික දිසානායක? හා? හරි. It's not good sir. හරි මේ අහන්න. Because I want to දැන් කවදාවත් කොහෙවත් සින්දු කියලා මගේ හීනේ සර් කිව්වා සර්. ඔව් මොකද හීනේ? මට මාර පිපාසයක් තියෙනවා සර්. හොඳ පණ කුණුහරුප නෙමෙයි. හොඳ පණිවිඩයක් දෙන්න
රැප් හිප් හොප් වලින්. ආ. පුළුවන් ඔයා එන්න මගේ ඔෆිස් එකට නේ. සර් මම අනිවාර්යෙන් මේ පාරේ තියෙන ඉස්සරහට ගියාට පස්සේ හන්දියේ තියෙන මගේ මම කියන්න හිටියේ මොකක්ද දන්නවද? මම කවදාවත් නම කියන්න. මම නිශාන්ත ඉන්දික දිසානායක. සර් මම ඕක නිකන් normal track එකක් සර්. සර් මම කාගේවත් රැප් කියන්නේ නැහැ සර්. මෙන්න මේක ඇවිල්ලා සර් මම නන්දාමාලිනී මිස් ගානේ තමයි ඉස්සර මියුසික් ඉගෙන ගත්තේ. පීවි නන්දසිරි සර්ගෙන් බත්කන්ඩි සිලබස් එක සර්. මගේ රැපක් තියෙනවා සර්. දැන් විශාරද ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය රැප් අහන්නේ නැහනේ. නමුත් මගේ රැප් එක යාට ඇහුනොත් එයා අහගෙන ඉන්නවා සර්. කියන්න දන්නවද? පොඩි කැලක් කියන්න. ස්වර වර්ගීකරණය සංගීත බණ්ඩ වර්ගීකරණය ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. නියමයි. ඔබට wow. නේද ලංකාවේ මල්ලි සිංහලෙන් රැප් වල යල් පැන ගිය තලබෝ හන්ටි අපි ඇතුලේ කුරු ගණන් කරලා ආවේ දැන් ඉතින් දෙනම රැප් එකක් ඉතින් සුද්ධ සිංහල ඉන්නවද්ද වට පිට ඔය රැප් දෙන්න අය උඹලගේ රැප් සෙට් එකම දින්නේ නැහැ නේද කට බ්ලඩක්ම දින්නේ නැති හින්දා එන්න කට ගඳ අඩව අපං කට අපං මේ රැප් උඹලගේ රවුමුණු ලස්සනයි හඬ විතරක් මුසලයි සද්ද ලස්සනයි උඹලගේ හඬ මුසලයි මගේ සද්ද ලස්සනයි ස්වරස්ථාන මම දනි කොමල තීව්‍රසර එතකොට අතල චංචල ස්ථායි අන්තරාවලට දාලා මේ රැප දෙන්නකොට මගේ හිත බය නැනේ සටන්ට මචං ආතත විත ආතත ගන්න සුශිර සංගීත බණ්ඩ දුන්නත් අපි ඇඹරයිද මචං ඔන්න දුන්න රැප් ඕනේ නෑනේ ක්ලැප් වෙන්න දෙනවා ෆ්ලැට් අඩෝ ඵලයන් දෙන් ලැට් මචං තරපාරේ සිට ඔය මල්ලිගාවට උඹලා ගිහින් නැනේ අර මහ උළු ගෙදර උඹේ අම්මට උඹ හුර තල් පෙන්න පණ්ඩම් ඔත මල් බොන්න අපිට ඕනේ නෑනේ රැප් කරන්න මල් පණ්ඩම් හැබැයි නෙමෙයි අපි හඳුන් කුරු ඉටි පණ්ඩම් උඹලා කල්ලිසෙ පිටින් අදන්න ෂෝ මේ අපි ගාව දිය වෙනවා අපි රින්සෝ උඹලගේ රැප් සටනේ මම හරි මැද්දේ සද්ද විතරමයි දැන් මේ කඩුව මගේ ඉන්නේ සර් විසිල් එක විතරයි ගහලා මේ තියෙන්නේ අහන්නකෝ. ඔයාගේ දක්ෂතාවය කවුරු හරි අගය කරලා තියෙනවා. පොඩ්ඩක් අය කියලා තියෙනවා මේක කරමු කියලා අද වෙනකන් කරපු එකෙක් නෑ හැබැයි මම දන්නවා මගේ මේ වෙනකොට ඉන්න රැපර්ස්ලා වැඩිය දැන් පල්ලා කට්ටිය කමෙන්ට් ආයි. ඔයාගේ දක්ෂතාවයට මේ කවදාකවත් ඔයාගේ දක්ෂතාවයට ඇගීමක් ලැබිලා නැහැ නේ මේ මගෙන් තෑග්ගා. හැබැයි ගහන්න බෑ මේ සල්ලි වලින්. සර් මේකට වැඩිය වටින දෙයක් තියෙනවා. thank you sir. මගේ මේ ළමයින්ට මොන හරි අරන් දුන්නොත් අනිවාර්යෙන් sir. ඔයා තමයි තාත්තා. හරිද? මේ දැන් මේකත් තව එක්තරා වයස බොරුනේ කිව්වේ. 4 years different. 40යි. ආ. හතරක වෙනසක් තියෙනවා. එක්තරා අවස්ථාවක් විතරද මාව අගය කරපු සහ සින්දු අහපු. නෑ. ඔයා එන්න ඕනේ මගේ ස්ටුඩියෝ එකට. එනකෝ අත දෙන්න. රයිට් මේ මට අන්තිම මේ වචන කියලා මම ඔය නම්බරට කෝල් එකක් දෙන්න. රයිට් සර් මේකයි මම ඔය කියන එක රැපක්වත් කාගේවත් ඒවා මං කියන්නේ නැහැ සර්. ඔය ඔයාගේම දෙයක්. මගේ මේවා සින්දුවක් කරමුද? එතකොට සින්දුවක් කරමුද? මගේ ජොබ් එක තල්ලු කරන කරත්තේ ඔතියන යකඩ පිටල ඔක්කොම එකට දම්මන්නේ මචන් දාලා කැප් එක සයි. රයිට්. ජය වගේ. ජය වේවා. බුත්සරණ දෙපිට. රයිට්. පාවිච්චි කරන්න එපා. ඩ්‍රග්ස් පාවිච්චි කරන්න එපා ඔය සල්ලි වලින්. ආදරයට දුන්නේ. ආදරේ හැකියාවට දුන්නේ. ආදරේ. හරි? අනිවාර්යෙන්. ප්‍රවීණ ගායකයෝ ලොකු ගායකයෝ ඩ්‍රග්ස් පාවිච්චි කරනවා තමයි. ඔයාට එතනට යන්න බැරි වෙලා තියෙන්නේ ඕක ඉන්න වෙන්න පුළුවන්. one barrier. ඕක නවත්ත ගත්තා නම් අර ප්‍රවීණ ගායකයෝ ඉන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් විනාශ වෙනවා හැබැයි. if I can jump එතනට ගියාම ආයෙත් ගහයි. yeah. ඕක නැවැත්තුවොත් එතනට යන්න chance එකක් හම්බෙන්නේ. නවත්තනවා නම් එන්න මගේ ළඟට. අනිවාර්යෙන්. බුත්සරණයි. I want to stop if you can do this. I will do that for you. Right. බුත්සරණයි සුබ රාත්‍රියක්. Thank you very much sir. මටද? ඇයි ආදරේද මට? කොච්චරක් ආදරේද? ගොඩක් ඕක තියාගන්න. ඕක ඔයාගේ පාළුවට අරගෙන. ඕක ඔයාගේ පාළුවට අරගෙන. මේක සුවඳයි. මට මේක දෙන්න. මෙමරි එක. ඕකත් ගන්න. මේ මල් හරි ෆ්‍රෙෂ්. දාන්න සර් වාසෙක් එක දවසක් තිබ්බත් ඕකේ ඇතුලේ තියෙනවා සර් මගේ හැංගීම් ඔක්කොම. බුත්සරණයි. මම මේ වගේ වෙලාවට සර් මතක් කරලා ඇයි මාව හම්බුනේ කියලා දෙන්නේ? ස්පිරිචුවලි බොන්ඩින් I think. මේ වගේ වෙලාවට සර් මම තනියෙන් කල්පනා කරනවා මම කවද්ද මේක කරන්නේ මම හිතනවා අද ඒක හරි ගියා සර්. අවසානයේ ලැබුණා නේ මනුස්සයාව. Thank you. බුත්සරණයි එන්න සින්දුවක් කරමු. මම කෝල් එකක් දෙන්න. සන්තෝෂයි සර්. ජයවා. මාර සන්තෝෂයි. සතුටින් ඉන්නව ඉනා වෙලා හරි? කෙම්ම. නොම ගන්න එපා. සර් මට මේ අම්මගේ අම්මට කෝල් එකක් දෙන්න. අම්මට කෝල් එකක් දීලා සර් අම්මලා ටක් ගාලා එක පාට දාගන්නේ නෙගටිව්. නෑ මම කතා කරනවා. සර්ගේ විස්තර කිව්වම මම කියන්න රූපානි සංස්ථාවෙන් කියලා කියන්න. හරි සර්. හරි ජයවා. සර් SABC